සභායෙන් අවසරයි අද අපි මෙතැන්ට පැමිණියේ ජීවිතයේ පරිණි වතාවට බොද බයි මේක වැඩි මේ අපි හිතරා අපිට ගොඩයන්න පුළුවයි කියලගෙන නැතවා කොට කාස්ට ගෙන්නේ හොඳ YouTube එකකින් නෝ මෙතන අරු නන්දාදාකිතර ගාල තියෙන්නේ අපි සෙට්ටකින් උට විතර හරිකිල්ල තින්නේ හැම පැත්තකින්ම අපි තුන් දෙනාටන කෙලලා දී නැද්ද කිය ඕ කියකවා හැබැයි මේ තාව කාලෙක අපි පොඩි මෙව්ව එකකට යනවා ඔබිටන් කෝයක පවා කෝයක මේක නෑනවා කෝයක අවිදි මෙන මේකට ඒ කතර මයක හරි හරි කැරෙන් උඹ දන්නන උඹ පල හරි අපි මේකින් පටගව අපි අපේ 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 එක විද්වතෙන් මචා මාල්ටයන්කයක් ඇතුවාරිද මේ යට ඉන්න එකෙක් විද්වතෙක් වූනිකාර ඉන්න තර හාමුදුරු කෙනෙක් ඉන්නගේ පුටුව ගරිද රෙද්දත් දාරන්න හේතු කිය විචාරය මචා පූසවරන එක ප්‍රශ්න සත් එක මෙවා දයා ගන්න බෑ අය බයපන්න පූස හිරුවට තිබෙන පුටුව නෑ මේමයි නෑ ඒක කිසි ප්‍රශ්නයන්නෑ මට ඒකන වචන් මටර ඊලක පාර පේමට උඹ ගෝපන් කිවහ මට පොට බයහ නිසා මරදි කියන්න දෙම අම්මෝ අර එකක බනයට අම්මුල පුටුවම් මචාරද මූමචා මේ වංකිවා පූස හීරුවම් මචන් අපේ හවිතුමාත් දන්න හවිතුවා රද යෝගත්ත අර ඊළඟ වේමන්ටි උට කරහන් කිව්වා එතමිට මු අත් දෙක තියෙන්ටැන්ටයි තාත්තක සරම් ගැටකාල එන ආතල්ලය මුදී අඩ මුලිම ගහන් මේ අපේ කවුද උදීප මාත්‍යය කොළපාට නයින්න වඉන්න කඩුවෙල හරිද ඔය හෙලු මගේ ලොකේෂන් කියන්න බා එලුවෙන් ඉන්න එකයි යම්ගොඩ උටිතර අපේ සෙට්ට කෙල්ලෙක් ඉන්නේ යට අර මහරහතන් වහන්සේ ඉන්නේ රාජගිරියේ මගන්න කැතා අර මං කැන්රාවින්නෝ කියන්න ඕනු නෙවට ආම අනිත්තක තම ස්පේෂල් චිංගයක් කියන්න දෙෙනවා මේක මචා නෝම රෙද් දන්න මේ ය ඩෙනිම් රෙද්දක් ඩෙනිම් රෙද්දා අපි මචා මාරුටැන්කි කතා අඩ මේක නෝමල් කතාක් ඉදිරි කරගෙන යම්බ මොකක්ද බා පෙන්න්න රැවුල තික රැවුල තියෙන රැවුල නැතික හෙම් පෙන්න්න අමාරය මචා අර මේ සයිපම්පෙක් කපුූ මිතන්න කවුල කැපුව කියල නැතවා එකත් ්‍රී කවල පීන්නවා ඒකත් පස්සෙ දොන ලහපන් තමාරය නැද්ද අප අපිට වාගන්නත් බැගේ කොයිද කිය එතැන්ට කියලා ඇතරිත කතා කරන්න මමට කොල්ල එකතිල්ලක බාරවාගත් ඇතුළය බල්ල ඉටවත පිටිපත් උදීබෑ කතා කරල කිව්වල මචා මේ දෙන්නට ඉන්න සැලුන් එක කොන්ඩ කපන්න වරෙන් මේ කියලා හරිද එක විද්වතෙන් මචන් ගිහිල් ඉතින් එතන සැලුට්ේ වලත් ඒක වහලලු ඒවස වූ මට කෝල් ගන්න මේමයි මූ මට පොල්ලත් තිබ්බ මට වරෙන් කියලා මූ තැලුන්න ගාට තැවිල්ල නැතු ඇති එමයි කියන සැලුන්න කතාව අපේ ගෙතර දම්පට අරට පෝල් කලක වරෙන් උඹ මටකිවේ සැලුන්න ඇතුලඉන්න වගේ මාතක වීඩියම් බල බල හිටිය ෆිල්ම් ඇතුකද බලබල එක පාරකිත කතාන්න ඔමිටන් පරු වෙනක කරු අරුට මන් දෙනවා පූරියගේ පාර ඉන්නවාර එවස මේ එක පව් කරන් කියල උදීවයා හෝට එක්කාහයට කියීල වරෙන් කියලා මුඉතින් ෆෝන් එක තියන්ගන්න දැ මූ හිතන්නේ සරුණ එක ආල කියලනවා මූ කියනවා
ඉතාංකො දැන් ඕක හරවන් ඒනේ බලමුක මේ ඕක හරවන් ඒ ඊට පස්ස දෙත්කාරන උටමන් පෝරියල්ලෙක් කියල ඉ කියන ඉති අර උදී ගිය එකත් නෑ හරි ඉ මුට මැසිච්චගෙන වරෙන් කියලා රිත පස්සේ මුක පිටි පස්ස තුරින් ඇතුළ ඩෙක්කන්ගේ එක දෙන්නගෙන් කපනවද? කොහොමද බං මේ ඇතුළට එන්නේ? බලන්නට ගවා මගේ දෙන්නගෙන් කපනවද? අපලටයක් දාලා ගී කියලා මූ ඉන්න එල්ලිට නම් අරය පූරියල්ල එක දෙක හොඳ වැඩියෝක බල්ලාවගේ නැට අදවල හරවන් ගෙනක අඩ උඹ මියුට්ටලා කියාව මියුට්ටුනද දාදෑ හරි දරා ඒබට් ඒවා තොට ඇස් පෙන්න්නත බල්ලු ඒ පත්ති නොද හෝබෝ මොනාදගොය ඒ බස් නෑන හරි 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 අපි මාළු ටැන්ගේ කතාට බයි මචා අරිද ඉශාරය ඔබේ මාල් ටැන්ගේ කතාව ගහම් මචාපිට ඔබිට ම පෙන්න්න හරිද සරලමකිව මචා මේකයි සිහින්න ඔබිට මචා ලැට්ටොප් එක බඩ උත්සා යන්න බෑ මචා වෙසක් නෑ තාම වෙසක් කාවේ නෑ මුලින් එක පොඩි ටැන්ක කවද අප සෙට්ේ මුලිම ටැන්කියක් ගත හවිද උදීපයාද මටත් සෙට් කරේ උදීපය ඕ අපි යන්නේ? හරි මචා අවයාම මගේ මාලු ටික බලන්න අපිට විස්තර කර බංගා හරි මයික්ස්පලන් කරන්න හරිද මේක ෆිෂ් ටැන්ක් හරිද ටැන්කියක්කගේ වෙනද බලන් ඒක දින කෑලි අර එහෙම මෙහෙන් ගෙල්ල අර බලන්න ඇතුළේ බලන්න පයික් එක දාලා නෑ හරි හරිද හරිද මේක මචං තියලා පිළිදර අයි දෙකයි තුනයි හරිද මේ මොකක් ක්ලීන් වෙන්නද මම ඔච්චර තුනක් දාලා දෙයි මේ ටැන්කි ක්‍රිස්ටල් ග්‍රේ වැඩ ගමන් දාලා දුන්නා හරිද අඩු සර්ෆේස් මේක ස්පෙෂල් හැන්ගොට් ෆිල්ටර් එකක් තියෙනවා මූ ඒකටත් එක පම්ප් දෙකකුත් ගාලා බා මෙතන අල්දෙන් දාලා දිහා මම කරනවා ඇඳි මස්සල හරි මෙන්න මේක තමයි මචං මගේ අලුත් ඉන්වෙන්ෂන් එක හරි මේක මචං කලයක් හැබැයි කලයක් වුණාට මේක බෙල්බර් කලයන් තුන බලපන් දැන් මේක ඔච්චර වුණා අර ගොඩනේ. ඒක අර බකට් එක නෙමෙයි මම ඔව් ඔක ඔච්චර වුණා මචං මේක වදික පිරෙන ඇන්ටිකින් උස්සලමු ඩොග්ග කඩන් වන්න නම් තවත් සුපිරි ඇතුළට මේක මචං ගියේ මේක මචං මේ පළවෙනි පාර ඉතුරුවා ඊට පස්සේ මම දෙන්න මට ඉඳලා ටෝක් එක දැන් මාළු ටික මරලා තියෙනවා හරි මුලින්ම උඹ පටන් ගත්තේ පොඩි ටැංකියක ඉන්නේ ඒ උඹ ඉස්සර ටික වෙන්න ඉස්සෝ ගියා මේ අහන්කෝ මේ ඉස්සු කලසුව ගන්න කල්පු යන්න ඕනේ ළඟ ඉන්න අනෝඩ ඒ ඔය හදන්න බැරිද කවිච් අඩෝ අඩෝ අබ්බෝ අඩ මේ මොකක්ද ගිනි ගොඩක් මහරෑ බනලා කන්න එපා හොඳ නෑ අඩ අපි ටොපික්කයක් කතා මේ මූ හරිියත් නෑබ මූ කතාරන්න මූ මාළු ටැන්කේ මාළු ටික පෙන්න්න කිව වෙන ලබ්බොල් ටිකක් පෙඩ මේක දන්න මොකද මොකක්දේ මේ මගේ මොකද කියනවා පිතෝ දන්න ඉතින් කෙල්ලෙක් කිටියන අපිත් දන්න ඕක ඇව මේ වගේ කනහරන ඇතුමටික් කනහරන් දීන්නේ යට ඔබේ බල බවේ ඔය ජාතික මංගවත්තිය නොබ මේ බලගු හාරල බලහවා අඩ අන්තෝ පිටික ජෑල දිනවා අටුඩු අඩු මේ කනහරණ කරදි නවලන්න තන් ඇඳ තියෙනවා ගන්න හොඳ නෑ බා ඔබ හිල ලොකුවේ නොනේ ලේසි ඔවු අපේ සෙට්ක අර මං කතාව කිව්වා මේ
ලෝකයේ ගඳ මෙවුන් තමයි මහතෙවුන් කියලබ අඩු බොරු කතා කියන්න බා මාතුනත් දවසර දෙපාරන්න නාන මිනිස්සු අපි එක කීටිය මතකද මේ සත්‍යයක් විතර නාන්න ඇතිගේ අයියෝ විශාලය. අන්තිමේදී බිත්තර පාරක් අඩු ගන්න අඩු අඩු මල ජරාව බං නෑ තම කියරන්න මචන් බිත්තර මචන් උඹල හල් නැද්ද ඩෝන්ට් වේස්ට් වෝට ඇයිබ නිකක් උඹල වතුර නාස්ති කරන්න දෙබට ටැන්ගියට වතුරෙන් අම්ම ගෙවන්න කට්ටිය කියන්න මේ අල ඕනන ගන්න මේ ඉශාත අලවිකුරනවා නම්බර ගහම් මචා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කරන්න අඩ ඇඩක් ගමන් කෝ බෝඩ් එකක් නැද බෝඩ් එක ඔවිට 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 මේකට කියල ගන්න පුළුවන් නම්බරේ කිය මේක නොම්බේ ඇවිල්ලා බින්දුවයි 70යි 60යි 63යි 294 කොලග දෙන්න කොල්ල ගත්දෙන්ට nobayfoods.com කියම ඉතුරටි අපේ නො මේකට කියලවට ඔොන්ලයින් වෙබ් එකින් ොඩ එක දාන්න පුළුවන් දාලබන්න ඒවගේම කාලත් බලන්න ආසේද ගාන බලන්න හිරවුණ වාසේද ඩියවේ කවන්න අඩෝ මේක කිව මගේ ෆයාවල් පාටිය කියහා උපල මට දුන්න මේකම කියල සුප්‍රයිස් පාටියක් දුන්න එදා වචන් ප්ලෑන් කරම තියක අඩ ඔබට අපේ ෆුල් වෙලාක මුක් කල තිබුණ ෆුල් වෙලා ෆුල් පීච්චිලා ගන්නේ පේචිලාය ෆුල් ්‍රී අල්ලි ගොඩද කියෙන වෙපාකිෝ අර දස් පන්සිරකද හොඳ ගානේ මගන්නේ පඩු පොට්ට එක තම ඉන්න දෙදහට තියෙනවා ඔයද බල රුපිය 500ක් වැඩිපුරක් දීලා වුණා අර හාරදස් 500 කල ඒසිකට තා 500ක් ඇටනෝ කිව මුග ඒසියෝන් නෑනේ ඒසි අඩු ඒසි ඊතලටීක ඇඳට එක උරයිසකනගේ ඒ සිරාට ඇයිචාරය ඔබ බිමනිදාගන්නගේ ටවල්ල එක දාය කවල්ලකත් බිමදාගන්න තිබා ඇංගර චුවරකට ම කැලු නබ හරිද යෝ දෙන්නෙම මැති අවිදුවත් හය හතරේ කාර උදීපයනම් කොහමත් අටිය උන් දෙන්නම දීත්ති පම් මු මෙහෙම ඉන්න ඇත්තේ එහෙමකන්න මුණා තමයි අර වීඩිකත් දාහන් වාර ගලන් වීඩිය දිලිස නොමේ අඩ එකෙක් ඩිප්ස් ගානෝ බීලාර අරු ඩිප් දීපයනේ බලහන් කවුද කියලත්තා ඩිප්ස් ගාන්න පුළුවත්ත බවුට ඉගැන උම්බල මාම පීච්චක ඉන්න හැතුව අර ටොයිලටෙක් කැරපොත්තට වය දුවන් අප ගත්ත එක්කනේ නන්නතු අඩ ඔබට වතකද මේ ඒක හිලක් තිබවා එය කූඩුව උට වත කවිච අර මේක හිලක්ති බදරේ නාඋඹල විඩිය තපුටෙන් තෝ හවිතුවගෙන් කනෝ හොඳට දත් ඇන්දෙලිය මඩේම එදාමුට මල පැන්න එදාමුට මල පැන්න කුසලය කුසලයට උසනෑ මේ මතුල්ලන්න හෝ දත්ති අපට මාරවල්ටික පාරවල චට පටග කෑග අඩු වීඩියෝ ඉදා බුදුම යරුවගේ බැඩුවෙන
තාම වීඩියෝස් ටික සේව් කරලා තියෙන්නේ ඔක්කොම තියෙනවා ආයි අර වීඩියෝ අර එක දිලිසෙනෝ මේ අඩු අරු ඇගිලත් අරු ඇගිලත් දික් කරනවා අපේ සෙට්ටක ඉටෝ මචන් දෙ අපේ කාගවත් ඇට දිලිසෙන් නෑරි මච ඒකින්න අර ධර්ම දේශනා දෙන එකගේ පල්ල ඇවගේ ඇට දිලිසෙනෝ මචා එන්න අඩු ඉදී මාරදී දීපාට උල්ලාද. තුඩු පයට බෑ කිල්ලා වගේ වගේ අඩු අම්බූ උල්ලාත ගවිෂ මොනාද විස්තර විස්තර කියපුවා අද නිවාඩු නිවාඩු කොල්ල ටික නිවාඩු දැ වෙලා සැපෙන්න. වෙලාව කියන්න මච මං කැනඩාවේ එඩ්මන්ටන් සිට වෙලාව 1:39 දවල් බලට නම් පාන්දර පාන්දර අම්බූ අපි මෙහෙමයි අපි මෙහෙම කැප කිරීමක් කිරීම සම්බන්ධ අපිට මොනහර ඒවන්න ඕනොයිද පුලින්ම සුදු පුද්දාල මංගිචේ දැන්මන්න මං කැනඩයි මං ගියවුරුද්ධ සෙප්තම්බර් 13 හැර මගේ හිටිය දැන් ඉතින් බිස්නසයත් කරන්නේ තාමත් කරනවා මුම වයි කරේ නෑදාම ඉන්නවා මේ මං හිතු ඉතින් දැන් ගියාට පස්ස ඉතින් මුගේ කෝල්සුත් නැතිවෙයි මාසකට සැරයක්කගේ කතාරන්න වෙයි ඒ සීන්න එක තමයි ඇතියාන්තම් වන් නිදහස් සැපේට්නෝ කියලාරු මූ මචන් ඩුබයි යාපෝට් එකෙත් කතාල්ලකින අඩෝ මේ වානේ නෑ කියනෝ පම් මේ මොකක්ද අර කස්ටම දාලා ගීල්ල අතිවට දැ උඹලට වෙලා මොකක්දන උඹල මගේ ටයිම් සෝන් එක ඩැඩස්ටලා ඉන්න දැන් හරි දෙමල ආතක මේ මොකද ටීවි සිරිසය බලබලටිය උද්ද මේකු බෑ මේ රෙකෝඩ් එකක්දාන්නන්න වර මේ මට මතකයි දැම්මන් අරුගේ අරුව එතනින් දාලෙති වූ කිව්ව මචන් මොමද නිදා ගන්නවා කිය ඇබැ වූ තාම ඔන්න බලපංකු ඇති කයි දහය එට යුනි නෑනනේ යුනිද නෑබ එනම් කමන්න එනම් කමන්න මේක මොකක්දම දන්න දන්න මූ මේ හිස්ට්‍රි පන්ති කරන්න ඔන්න කතාරපා හිස්ට්‍රි පන්ති හිස්ට්‍රි පන්ති ස්ථා ගන්න අත්තව ලෝ එක්ෂෑම්නුක් කරන්නනේ උඹල ළඟද ආච ආරංචුනීම ප්‍රශ්නයකින් කතා කරන්න අඩු උඹ දන්න කැනඩියන්ලට මේ වෙනම නීති සංග්‍රහයක් දින එක කැනඩියන සොරි කැන්ඩියන්ස් කැන්ඩියන් කැන්ඩියන්ස් ලට වෙනම නීති සංග්‍රහය ගල විදගෙන ආයබෝ ගල පිපොල්ස් ඒකන හැමෝගම හැමෝට විදින්න ඕනද කැන්ඩියෝලින්න හැමෝට විදගන්න ඕන මොකද මොකත් ඒසින්නේ මොකක්දේ වෙනම නීති මොකද කැන්ඩි ලෝකයල් තියෙනවා මේ කැන්නේ ඒකළගේ පරම්පරා ඉදම්ම මේ කැන්ඩින්නයට තියෙන වෙනම ලෝවන්න මේ අම්මටද හොයිද ගන්න දෙන්නේ ඒක දැන්නම් මං හිතන්න නැහැ එහෙම ප්‍රශ්නයක් කෙනයි කියලා ඒවනට එහෙම ලෝ එකක් තියෙනවා අ තාම ඒකොළන්ගේ මේවාත්තර බලපා හොයනවනිබ නායකන මේ කැන්ඩිවල ඉන්නවුම් ගෙදැට්ට නිලමයතු ඇඳගෙන ඉන්න ඕනේ නෑ නෑව අපිට කැන්ඩිවලින් උදීප ඔබ මොදර පදන කැන්ඩිවලින් ළඟතිම නඩුව පාත්තෙන් යන පිලික්සෙනවා අන්න ගෙට්ට අද කෝ කරලා තිබ්බා කාටත කොල් කරේ
උඹට කෝල්ද මේව දකීමං ඔව් මනත් කතා කරා මොකක්ද මටාවෙන මන් දන්න උඹලා යාළුවෙක් යනවා කියලා මොකද කතා ඩිපෙන්ඩරයක් ගත්තල ඕකතනේ වැල් බයිල ටිකක් ගෙව මන්දන්නේ ඌ මේක දැක්කම කවිශ කපන් යන්න ඌ මේක විෂ කපන්න යන්න වීඩියෝ දැක්කම ඌ මේ වීඩියෝ දැක්කම උඹ හිතාගනි ආමික ලයි අරි මට හරි උඹලගේ විස්තරගේ හමචන් දැම්ම මං කියන මම හිට ලඩප්ටුනේ දී මංබලට කියන්න අර දැම්ම මට මේක මට මේ වීඩගේ පලනි පරමාත්මචන් මං කැනරා වින්න කියලා මට පොඩි ලොකු සින්න දාගන්න මට ෝඩි හරිද ගාපකවන්න ඔට උබේ ලොකසින්න ඔබට පරමාර්තය හරිට කීප උඹට කෙල්ලෙත් දාගන්න ඕනේ කැන්ඩාවෙන් කෙල්ලෙත් දාගන්න ඕනේ කිය කිය පයිලාවා යාළුවගේ උබේ චැරටක මංහාව තින ම ස්ක්‍රීන් ෂොට්ටියක් හල පෙන්න්න එපා එපා ඒවදන් ඩිපා ඉතින් හරිද මගේ පලනි වරවාත මචන් මට කෙල්ලෙන්නෑ ඇව්ව නිසා මගේ නැත්තමයිද ප්‍රසිද්ධ කන එමති නෑ ඉතින් කොල්ලෙක්කින්නේ කොල්ලෙක්කින්නේ නේපාල් කොල්ලෙකින්න මට හොඳට වැඩේ දීල දන්නේ අම්මට දොමින් යන්න දස් පන්සියම කිරියා එක්දස් පන්සික රැඩේ දීල දන්න මට සෙටලුන දීගජම් දැන්ට අවුරුදු කියතම සැත්තම්බ රොක්තොම්බ දැ ඔක්තොම්බන අවුරුත් මවුරුද්දයි මාසයක් ගන විල්ලා අරිද ආපු විදිිය මචන් මංගිතය උඹල යාපෝට්ටි ඔයිටට අන්ඩයි කියලා දෙකික්වත් ඇඩ වෙන බල්ලොටික මබලාහිට ෆ්ලයිට් කඩගට කියලා යකෝ යනේ කාටන ඉන්න උන්ට දුකනෑ මංගරේ බොරුවට කදුළු පීත පීද යනවා යකෝ සතුරෙන්ට පැම අන්නේ කාදර ගියානේ කියලා තොපිලටික යකෝ ඉති මෙහු කරන්නතු අඩ හැබැ ඇත ඇන්ටල හිටි නැත්ත කවි නෑ පොඩි අවුලක් තියෙනවා දැන් තාවනය කොපට දැන්ටරත් පුල බෝට්ටෝකයි කතාය එක විසි ප්‍රශ්නයන්න හැ හැබැයි තුන්දෙන කවරට මච එක කවර කවුලක්න එක සප බෝට්ට දම් මුලින්ම මචන් ආවා ඩුබයිවලට ඇද ඩුබයිවලින් මචන් ඊට පස් එතන පැදාතරමාර අවිබ්බියෝ බලලා පැදාතරාමාරක්කාව මචන් ටොනොන්ටෝල්ට හරිද පලයිට්ගේ පයිට අමයිති මුදෙන් වැෑනි ඉවස්ස මේ ඇවිල බලපන් දාහතකින් දාහත කෙනෙක් ඩුබයිවලින් බයින් පුලඳ දාහත නෙවේ දාහතර සොරිසොරි මට මේ මුට බනින්දි වචන පැටරුණ මෙමයික නැ උබලා ඔබලේ පෑකරම් කට යාවට මචන් අච්චර අත්තර ටෙක්නෝජික තියුණ අර ඩොක්ටර් ස්ටේන්ස් කියර මෙව්වය කාරගෙන උබලත් එන්න තිබ්බ ඇයි කිය නැති අලිසම ගල රිල්මිකන මෙව්ව එක මෙහෙම රවම මෙහෙම රව් මෙව්ව එක ගැනීම මතකතු නමයි නම කියල මෙව්වා කන්න එපා දත්ක කතාරබම් මචන් හරිද ඊට පස්සේ එතනින් ආයි පැයකහම මතකත්නෑ ඕමර එක්මටන්නාව ඇවිල්ලා මම ආය ලොකුසින්නේ නියන්න ඇතිතුවට කෙල්ලෙක් හෙමෝන්නෑ මට හරි යටින් දාන්න බැයිද බලම් මේ මගේ නම්බරේම දාන්න බෑනේ යටි පුළුවන් දෙවලන්න උගල දන්නවන ඒ වගේවට මක් උපරම සයෝක දෙනවා කියලා හරිද මෙමයි දෙන්න හරිසරි එවලන් ඉන්න මු අනුන්ට සහයෝක දෙනවා ආදාගනින් වචන් 780යි 231 යන්න ඒ ඕකතයි මගේ නම්බ එක කට්ටිය මට මැසේජ් කරන ලයික් කරන්න එපා මෙම ඒක තියෙන වශ විර වෙලා තියෙන්නේ අනි පැත්තර තියෙන්නේ නෑ මචන් මම අරියට ගාගත ගොඩ මචන් මෙච්චර යාලුවක් කියලා කවිෂ බොසා හරි කවිෂ බොක්ක කියලා හරි සයෝ කරප මු එහෙමත්න කවිෂ බොඩි
පොරින් වානියම් පිටකින් ගන්න එහෙම පිටුවහල් කරලා තියෙන මචං ලංකාවේ. අපි දුව කොහොමද සේව් කරලා තියෙනවද දන්නේ නැහැ මාව ඒ ඌ කුණුවarpයක් දාලා දන්නේ නැහැ ඌට මතකත් නැහැ ඌත් හිතනවා කොහොමද මාව සේව් කියලා ඊට පස්සේ මචං මුලින්ම ඇවිල්ලා ලැට් එකක් හේදුවා කක්ක කෑලි අතින් අල්ලන එක නම් දැන් අතින් මට ඕන බොකක් සුද්ධ කරනවා මචං හරිද මේ අවුලන්න දැන් ඉතින් ඉන්නවා මේ උඹලට එක්ස්පිරියන්ස් තියෙනවනේ අපේ ඉශාලදී මේ ආතරයිටිස් වෙලා නැගිටින්නේ මචං ඒකේ මොකද නැගිට ගන්න බෑයකෝ විනාඩි 5කින් ඉඳන් හිටියොත් ඒකේ මෙව කන්නේ බාරයට මෙහෙම පහත් වෙනවා විතරයි. එච්චර නැගිටින්න හැන්ඩල් හොල් දෙක කල්ලා අලුත් වෙනම කම්බ කෑල්ලක් ඇදලා තියන්න ඕනේ ඇදලා ගන්න. හැබැයි අපි ටික මුණේකට සෙනු කාරයට උදව් ගන්න ඕනේ උදාරය ඔබ මේක බලන නම් මචං සැලුට්ටා නැතුවා හවිදුගේ පඩිය දුන්න ඇතිකට ඒක ඇයි උඹට පඩි දුන්නේ නැහැ උඹට පඩි දුන්නේ මතකද මට දුන්නේ ගහන සැලුට් කියලා දැන් කියනවා මගේ පඩිය නම් මං ගත්තා මගෙන් ගත්තා අපේ ඉශාරය අපේ සමානයට පුලක් නර කකුල කැන්න කියලා ටොයිල පේප සොතල යන්නතු ඉන්න නැදවා ඉනිසුත් තියෙනවා මයි අපි තුන්දෙන ගුටි කරනකො ස්පිතාලට කියල මේ ෆොට එකක් ගන්න කියලා අවට ස්පිරි දාල බං යන්නේ ඉල්ල ඉස්සුනාව ඒශාරය සිද්ධිය කියා ඒක වගේත නොදීමගේ නෑන කියා ගියා කරප එකකින් තම යහගන්න ඕන එක ඕන මේවයි මචන් හරිද ඌ කිව්ව මට පඩිය දෙන්න බෑ කියලා දැන එම මුලි මචන් මං මට මං අස්සුනා මචන් අපි බල දන්න ඇත්තන් අපි කෝල් සෙන්ට එක තම ඉටියේ කෝල්සෙන්ට ඉඳලා අවුරුද්ධ කේසයක් කියලා වෙදිින් ඌ එන්න බැනම් උබස්සයන් කියලා මුලිම වන්දම අස්නෑ මුලින්ම කව දීපය හවියන ඉට පස්සේ මයි දෙන්න මස් මම වෙල්ලා කාලයක් කඩ කරහ ඉස්සල්ලාම ඉශාරය වැඩ කර ඉශාරය විශය තම එතන වැඩ කරට පිට පස්සේ ඉශාරය මාව ගත්තා මාව ගත්තන් පස්සේ මේ තව පුර පාඩුවක් ඇල්ලා එතන්න හවි මාව ගත්තා අන්න පස්සේ අරගෙන මාසයක් හරිට මේ ඇද්දී අපිට කැම්පස්ගෙන් දුන්න සොට්ට එක මුකුත් වැඩක් කරන්න බැරිවෙන්න ඇරද එතකොට දැන් අපිට ඉතුරලා තිබ්බේ මෙතනින් අයින් වෙලා ෆුලි කැම්පස් එක වැඩ කරන්න තත්තර තම ඇල්ල එක ඒ ඇවෙල්ලදී මම එතකොට මාසගානක් වැඩ කරලා වැඩේ අවුලක් නෑ ගැරගෙන ගියා මම ඇගෙන්ට හදති මට කේකෙවුත් කැබ්වා මුලට මත කලා හොඳ කේකෙකුත් කැබවා හොඳ වැඩ සාමාන්‍යෙන් අපි සාමාන්‍යෙන් අයින් වෙද්දි කේක් කපන් නෑනේ හරිද සාමාන්‍යයෙන් ෆයාවල් පාටි කියලා නිකන් දෙනවා ඉතින් ඒත් ඉතින් කේකයක්කේම කපන්න ෑන බන් සෙලිබ්‍රේෂණයක් වගේ වැඩේ කියන්නේ මේකේ හෙන විද්වත් මයින්්ඩ එක මචන් ඒ කියන්නේ ඉශාරයදකොයිද ඒක එක තරංගාව හොරාට කියලා මම්බන්ගෙලා හැමකේක මූගේ මොකද මුටන බයිකයක් තිබේ ඇ මටක එක කම්බුන්න මොකෝ නැත්ත මය හොටෝසිවා සිරා උපන් ඒකට බන්ධකුවේද බංගි නෑ උපන්දිනට හරි බලට මතකද රෙකෙට්ට වීඩියෝ කොල්ල පොඩ ඉ පොඩ ඉන්න අපි පිළිව ඉට පස්සේ අපි ඔත වැඩ කර දුවත් ගත්ත දැන් ඔබේ මාස්ස ගානක් වැඩේ කරගෙන ගිය අයිගෙන් නොන්න මෙන්න තියද්දී අපිට මේම අරවගේ කේස්ත එකක් වුණා ඊට කලින් කියන්න ඕනේ අපි ඕකේ මේ උදීප මහත්තයා උගේ එන්FC රෙද්දවලුත් ඌ ඔෆිස්ස එක ඇතුළින්න උගේ වැඩත් වූ කරනවා කම්පියුටර් ඔන් කරන උදාරයක් ඒවු දන්නවන ඕ දේට
ඌ ආත් එක්ක කියනවා ඒ අරුන් දෙන්නාව විතරයි මාසේ මැදක්වත් කියන වයිෆයි එක කරයි. ස්පැම් මෙසේජ් නෑ මොකක්ද මම කරේ එතන සෝෂල් මීඩිය සම්බන්ධ විතරයි ඇත සෝෂල් මීඩිය සහ ග්‍රෆික් ඩිසයින් පොඩි පොඩි දේවල් ටිකක් කරා විතර ඊට පස්සේ නවින්දුව ගත්තේගේ වෙබ්සයිට් එක පැත්තට හරිද වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් කිව්වට ඒක උට ඩිසින් ඩෙවලොප් කර එක ඩෙවලොප් කරපු ගමන් මුට නිකන් කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න ඉතලා තිබ්බේ කන්ටෙන්ට් හදා දාන්නනේ සෝරි අන්තිම ඩිවලොප්මට අප එක අන්තිමට වෙන කැප් සවිසෝල්ට කෝල් කර රේට් සාන ඊට පස්සේ ඔහමරි ඔහම මම කරක මේනද මට වෙන කවුන්ට එකක් තමයි හම්මුණේ FB කවුන්ට හැබැයි කලින් හිට කෙල්ලෙක්ගේ කවුන්ට එකක් ඒ කෙල්ල කවුන්ට එකෙන් ඉටවස මම එක ගන්ටෙන්ට දයිදී මට මිනිසුම ෆලෝ කරන්න නන බං අර එක ඉන්න මේ පේජ්ජ එක ඉන්න උන් හදාගන්න ඉන්වයිට් කරන්න ඒන්නට පොඩියක පොඩිකුවල්ල මට ඉන්බොක් ති කෙල්ලෙක්නේ මං මට මතකයි දිට ප්‍රොෆයිල් පික්් එකට දා තිබේ බයි හොඳ මේ හයිකපැසිට බයික පදින කෙල්ලෙක්ගේ පෝටෝ හොටෝ මූ ඇල්ල රස මටත් මෙහම බයික් ඇතින මෙහෙමයි මාත් බයික් පදින ටස මම අපි කරමුදේ මයි මූයි කතාවන මෝද කරන්නේ කියලා ඉටස අපි දෙන්න ගම කවුන්ට දෙක තියෙන පිසික ලින් කලා මමත් මෙසෙද්දාන මුත් මෙසෙද්දාන කෙල්ලෙක්කගේ ඇයි එහෙම කෙල්ලොන්ට කෙල්ලොන්ට මේ හයික පැසිට බයික් පදින්න බැරිද ඇයි එහෙම කරොත් විනාර්කද ඒම කර දා අන්දේද ඕක අර්ගෙනාව මංගතන අපි දවස් 10ක් විතර අරන් ආවනේ ඒක ගාන්ට ෂේප් එක ඇදගෙන ඇදගෙනාව බොරු මේවත් දාලා එක අම්ම තාත්තලා රාමය ඌ අපිට දානවා අපි ඔක්කොම දානවා දාලසේ අපිකුව මේ අපි මෙම පෙදර මේ පාටියක් ගත්තින අපි වීඩියෝ කොල්ලක් ගම එක එදාට එදාට එතකොට ඔෆිස් එක කවුරු තිටිත්නෑ අපි කොල්ල සෙට්ට ගිතර හිටිය අපි වීඩියෝ කොල්ල කරගෙන කැමර එක වහලා එක පා රෝපන් කර එලෝ මොකක්ද අපි කිව්වෙක් කිව මොනට නැගප ඔඩමතගත්නෑ මොකක්හරි නෑ මුලින්ම අපි අත එක පාර අරු හිනාවනා එක පාර කට් කරා අතකතවී අර ප්‍රයිවට් ප්‍රොපටිය එකක් පෙන්න්නේ මච එක පාට එකවට ගොල්ල එක කවදයගේ කාන්සු කරී ඉශාරයකාව ෆෝර්නික කාරිද ඉශාරය මම මෙහෙම එහ පැත්ත කෙල්ලෙක් නම් කියන්න ඔන්න හරි කෙල්ලෙක් කර දන්නාද නම හරි ඌ ගත්තු ගමන් මචන් ඌ ප්‍රයිවර් ප්‍රොපටිය මචන් ශේක්ද ඒක මූ දික් කරක් අර කෙල්ලක පැත්තුට උඹට පෙන්න්නන්නේ හැරලට මූල් පෙන්වා මුග පිටිපසර ඇව්වා මොනාට දැක්කන වෙන්න එන්න පත දිග එකක් කියලා දැක්කනම් මං පරණ කුට්ට ඇයිට වතින්නේන එදා තමයින උත්තුම ලක්සෙන්නවා ඉරස ආතල්ටික ඔක්කො ලා ඉටස මයි අවිදුව අයිමුණ අයිමුණාව මටනම් හොත සැලකිලි දාලා එලෙම පඩ එදා පවදාතකද පඩියත් තවමුණා හැබැයි හවිතුවට හම්බුන් නෑ සීන්ගේ හැ අවිදුවට ඉටවස එන්න කතා කරලා මංහිතන්නේ දවස් 15කටත පස්ස තම පඩියමුයා ඊළඟ මාස දවස් 15 කියට පස්සේ ඒ හම්බ උනෙත් මූ නිසා ඕ හරියට ඇටෙන් දුගාල ඇව මූ අර මාකර මැති දවස්ටිගේ මගේ ගත්තේ කපලව ඔවුබ කැත වැඩ ඉරසේ මොම ඕටයිමුක්ක අපිට ඕටයිම අම්මුණ එන්න එක අවුලන්න ඉති කවන්නේ බේසික් එක තම්ට මතකයි අලෝක බෝඩ් එක අයි කරන්න තොපි රෑ 12 විතරක ඉන්ඩියනේ තොපි දෙන්න 12 නෙමෙයි ටන්නෑ කිය පාන්දර හරි දෙක හරිවා
අර එදානේ අර බල්ලු සෙට් එකක් බැන්නේ අපට අපි යන්න මට අපිට මට තිබ CD9 ඇතවා ඇදේ දවසට තවර මුකුත් බයික යන්නෙත් නෑ බං. තිබ පොඩි කන්දක් විශ්ම අපි දෙන්න පට්ට බරයි ඇද කිලෝ 200ක් විතරදී තවට අපි දෙන්නගේ බර දාලා යන පීටඩ ඉක්මට කියන්න අයි කවුල් උගේ කරේම එතකොට කන්ද කමම කන්දක් බෑලා කන්ද සීනක කන්දක් බෑලා ආය කන්දන් නගිට තිව පාමන්සලක්කයි ඒ කන්ද නැගෙන මටවුඩු මෙන්න මැදහරයුතු බල්ලු සෙට්ට පැන්වා මොම ඇක්ලේෂ ඇල්ලවා කොනට මුකි කපුල්ල එකත්තුට ඒත් බයි තමයි කියනවා 300ක් විතර අපි දුර කියන්නේ බල්ල පස්සෙන් පන්න පන්න එක්ස්ලේට් එතනින් එහාට අල්ලන්නේ නැහැ මෙහෙම යන එක ඒක ඒ හවිය මූුණ පෙන්න මම කපොල් දෙයක් මුගි උත්සගෙන අප ඒ හවිය මගේ කරවුඩ මුදපෑගේ මූුණ පෙන්නවා මෙහෙම පවයක දෙන්නවා අයුන් යන්න නෑනවා කර ලෙල්ලට පල්තු අයිත්‍යශනය ඒ වෙලා ඒවා මැටුන නංගහෙම ඔහු මුගේ කකුල් දෙක මගේ කරහරි තිබේ ඕලාද අර පාර මුගේ මුගේ හොඳම සින්න ගන්න ඉටවසේ ඉට පස උඹල දෙන්නකින් කවුද ඉස්සල්ලා මයින්න ඉශාර්ද කවිශද මම ඉට පස්සේ මේ විද්වත් අයිතිකරුවා අයිතිකරුව අවුර අරුත් අවුරුද්දර මොකද කරන්න කිය පසිති මට ප්ලෑනයක් තිබෙන ඇති මාත්කිවති වැඩ කරන්නන වැඩ කරමු කියලා මේ නිර්වස්සේ පරණ අවුරුදු දවසේ අම්ම පල්ලට විල්ලා ඇමගේ ඇඳුන්ටිකත් පැක් කරගෙන ආචිල දියන්න ඇතිලාද මට කිව්වා මේ කෝමරි මංගිට පසේ උට කොල්ල දරකිව මේමයි මට යන්නනවා කියලාරිද ඉටපස ඌ ආවමචා ඌ මාතෙක් කතාකරෙත් නෑ විස්සගේ ඌ ඉඳගත්තා ඉටපස මාත්‍යති මයි යනෝ කියලාවා එදා ආපු විදීම තමයි මචා ඉටපස අලුත් අවුරුද්ධ දව ූමට වැඩරෙන්නික මං කිය නෑ පව්ෙන් දත්තෙන්නෙකව මං කිය නෑ මේ එනිපස වූ කිව්වා එන විද්වත් හිටියට මේ එනවනං එන්න නැත්තං ඉන්න කියලා හරිද ඇති මං ඉතින් නොනක් කාරයන මච මං ඉතින් හිටිය ඉති හරිද පඩිත් නෑ මුකුත් නෑ කමිෂනුත් නෑ උට එන ගාන එකරපු වැඩට කෝකරත් මේ වීඩියක දැක්කොත් මේ බැංක් ඩීටර්සික දාලා දාම දැම් තාම මේ අර කමර්ශ බැංකිකුම් තමයි තින්න අර කලින් දාපිකරම තින්න තාම ඇති ඒබල ඉල්පස්සේ කොමරිහෙන් කෝල් දෙක තුනක් ආව මෙම එන්න කිය අයිෂාටගෙන තාල තිබනේ මං එන්න ආම එන්න ඇති කියලා වගේ හෙම බස ඉට පස්සේ ඊලක මාසය ඉට පස කොහමති අපි කැප් එක පටන්ගත්ව තියත් කියමුණේ අවුල් දෙක සමහරතැන් අවුල් සවාරදැන් අවුලන්න අර අප ෆිල්ට කළගේම ඊට පස් ඉතින් විදියට අපි අද්දී පොමරි අපිට තේරුණා දැන් අපිට නෙමේ මට නන් තේරුණා ඉරිවස්සේ අපේ විද්වත් ඉශාටත් තේරලා මේ උදාර කියන්න ඕන මුණ කකුල ගැඩුන්න මු බොරුවක් කරේ පොඩ පෝස් කර පොඩ පොස් කර ඔය උදීබයි හවිදු තමයි උගේ කකුලේ ටොයිල පේපර එතුවේ ගොඩ බොරු පොටෝස් දෙවියෝකා නවඩ එදාපම් පව්වද අපි කතා වෙලා මම පව්වද උදේ වැඩට අර වැඩටගේ ඉල්ල මම පාන්තරන පයන්න හරි උගේම පින්ටරේම පින්ටවට් කරගෙන රිසයින් රිසිගනේෂන් එක මගේ මේසුනින් තිපා මම හෙටස්සෙනනම් මම අද පාන්දරතම පින් කර
ඉරද එතන හිටපු එක්කෙනෙක් ඇවිල්ලා ගියා මේ මං කිව්වා අතන මේ ලෙට එකක් තියෙනවා අපම දෙන්න කියලා මං කිව්වා හරි ඊට දෙදරේගේ මෙන්න මේ අසෙන් හදනවට කියලා ඒව පොඩි කින්ඩියක් දැම්මා හරි අර ඌ ඒක බැලුවේවත් නැහැ ඌ ඒක මේසොඩින් තියලා තිබ්බා දැන් ඌ බලා ඒක දිහා බලන්නේවත් නැහැ මං ඕම ගියා හරි ඊට පස්සේ දැන් පැය 4ක් විතර ගියාට පස්සේ වෙන එකෙක් කතා කරලා මට කියනවා වස්සෙනවද ඒ මස්සෙන්න බෑ ඔයා මාසයක්වත් වැඩ කරන්න ඕනේ මාසයකට කලින් වා රෙඩ් නෝටිස් එකක් දෙන්න ඕනේ කියනවා හරිද ඊට පස්සේ අර මේ පොඩි මේවා ටිකක් මට ආවා මේ කියන්නේ ඔෆර්ස් ටිකක් ආවා ඊට පස්සේ පාඩම් කරන්න බෝඩි වෙන නැතිලා හිටියා හරිද ඒ අතරතුර අපිට ආවා ලස්සන අදහස් ටිකක් එක ජාතිය ටිකක් ආවා ඒකෙන් කොල්ලො ටික තනි වුණාම එන අදහස් නෙමෙයි මුන්ට ඊට වැඩිය එන විද්වත් අදහස් ඇවිල්ලා තිබ්බේ උන්ට මහලකෙන් කියන්න කියලා වැටුණා කියලා මේවා කිව්වේ. අපි ඉද්දා තදාලා දුන්නා අරු ඒකට මෝඩ අදහසක් දීලා ඊට පස්සේ මෝඩ අදහසට ක්‍රියාත්මක කරන්නත් එක්ක ගියා බං හරිද ප්ලෑන් ඒක විදියට ඒක තියලා B එකට අපේ ප්ලෑන් එක තියලා නෑ ඒ ඔක්කොම මොනේ පඩිය ගන්න ඉෂාර ගියපන් ඊට පස්සේ අපි මචං මෙහෙම හරිද දැන් ඌ කියවනේ පඩිය දෙන්න බෑ කියලා ඉතින් එදාම මම කකුල කඩාගත්තා ඊට පස්සේ අපිට මූවි මායි ගියා ජෙනරල් හොස්පිටල් එකට පොඩි බැන්ඩේජ් පරදාගෙන ඉන්න ඊට පස්සේ මං කිව්වාම සීන් එක එතන ඉන්න ඇටෙන්ඩන්ස් කිව්වා ඔයා යලාද මම පොලිසියට කතා කරන්නේ ඊට පස්සේ විසිතලා බැරිලා අපි මේ ලාප්ප කරලා තිබ්බා නෑ 12ට විතර මේ ලාප්පෙන් නවත්තලා බැන්ඩේජුයි ටොයිලට් පේපරුයි ප්ලාස්ටරුයි අරන් ඇවිල්ලා මුව බෝඩි මේ ඇඳේ මංජොක්ක කොල ටිකක් අල්ලලා ඔක්කොම අලවලා මුගේ නල්ලෙත් මූ මමියක් කරාවා. නල්ලෙත් ප්ලාස්ටරයක් ගාලා දැන් මේ මචං පුළුවන් නම් ෆොටෝ එක දාමු අපි මේ අවස්ථාවේ මූ අර හිටි අරනික අර මේ හැඩන් වල බස් එකක් පෙරිලා බේරිච්ච එකක් වගේම පොඩි වීඩියෝ එකක් මෙතනින් දාපන් ඈ. ඒක ඔතන වීඩියෝ එකක්. ඒ ෆොටෝ එක දාපන් වාලේ නගින්න ඒ ෆොටෝ එක දාපන් මෙතනින් ගෝමරේ ඊට පස්සේ උඩට ගෝමරේ 31ක් තුනා හරිද පඩිය නෑ ඊට පස්සේ මම පළවෙනිද ගෝල්ලක් ගැව්වා කවන්න දැන් ඩායින කියලා මං හිටියා දෙවෙනි දවසෙත් නෑ දෙවෙනි දවස් ඊට පස්සේ මම ගෝල්ලක් ගැව්වා ආයුර්වේද බෙහෙත් කරන්නේ මට වියදමට සල්ලි මදි පොඩ්ඩක් බස් එක යන්නත් මදි වෙලා තියෙන්නේ ඊට පස්සේ තුන්වෙනි දවසේ රෑ වෙලා දැම්මම ඌ අර හෝල් කරලා ඉඳලා තියෙන මම හිතන්නේ මූ එයි කියලා එම සීන් එකක ඉඳලා ඇත්තේ කොමාරි ටික ගත්තා කොමාරි හම්බුනේ නැත්තේ කවිෂාගේ විතරයි නෑ ඒක වැඩ කරන එක ඒක වැඩ කරන එක කිව්වා මේ ඌ ස්ටාෆ් එකට කිව්වලු ඕක ආයෙත් කොමාරි නාටල්ලේ එතනින් පටන් ගත්තු ගේම තමයි තාම යන්නේ අවුලන්නේ උඹ කොණ්ඩි පිරවට උඹ කැතයි උඹ කැතයවන්න බෑ කොහොමද යන කොණ්ඩේ හරි එහෙනම් මේ අපි කන්වර්සේෂන් එක නවත්තමු මේ පැයක් විතර මම හිතන්නේ බයිපා තව එක දෙයක් කියපන් තව එක දෙයක්ද මේකේ මම මොනවද ගන්නේ මොනවද කිය බණ්ඩන්නේ ඒ මේ උඹ ගන්න ඔන්න ඔන්න හමිදුවයි උදීප එකන් ගිල්ලා උන්ට ඇඳුම් දෙකක් කරන්න දිය ඔහු මූ ගියත් ගන්න මචං අර බොටම් කෑල් දෙකකුයි අර නිගන්න අර උඩ කොහෙට හරි යන්න ඕනේ කියලා කලිසමක් දාගෙන හොඳට වරෙන් කිව්වා මූ ගිහලා දාගන්න අර බොටම් කෑල්ල මූ කඩේ අඩිය මූට කඩිය කලිසම යනවා එදාම වචනයක් කියනවා මචං ඉන්න මිනිස්සු යං කලිසම් මං එන්නම් කියලා අහලත් එදාම මූ කිව්වා
ඔබට හවිතු කතාට මේ මිනිහ යන්න කලින් බඩ යන මිනිස්සුෙකුත් ඉන්නවනේ. අඩු අනිවාර්යෙන් උඹත් ඒ වෙනමකින් උඹලා එහෙම කතා කරන්නේ බඩ කිලි දර මේ පැඩිච්ච මිනිිය මැරුන් නිසා බයික විකුණන් දාලා දී අරංගාම මූුණේද උදේ අඩොඩ තාම් පදිනවා තාම් පදින එහෙම නිකන් කතා කියනවා ආතල් උල් මාතල් මේ හරි අපි තවත්තම අපි නෙක්ස් මේකින් කතාරුනේ අනි මොනට ඕකේ ඔක්කොම අධිවර කරටත් බැරි වන්නේද අපි ඊළඟ දවසට මොනවද මේ අපරාධ. ලැඩ්ඩයක් ගාම විවසාගෙන ඇතුර කියක් කර බැන්ඩයි අඩු මේක අර අපි වෙඩි තියාගන්න ගවු එදා වෙන්දරගන්න කුරියෝද මොකක්ද වෙනලාගා වෙනලාගා ආයකව් දැන් නිදාන්න හවිදුව නිතිමද ඉන්න නැන ඒක පොඩි ආතල්ල ගන්න ඒක මඟ නෑ අපි ගාල අපි ගල පැබයි ජොයි ඒ උඹල ඩේට ගැන ඉතන්න පයවා ප්‍රවයිට් කරන්න ඕකේ අවිදු මහත්තය උදීප ඩේට ගැන ඉතන්න එපා මේ බලබා මේ ගවමටකින් බං මේ මේක රික්වස්ටක් කියවල තියෙනවා හරිද මේක ආවේ මචන් මේක මේ ඩෙට්ලහින් එකත් පව් වෙලාද මේ ගාවි පෝස්ක විසි මේ උදීප මහත්තයා අපි මේ ඔය ගේම් කානක වෙනමර කොට් කන බේවා ඒකත් රෙකෝඩ් මේ අපිට කල්ල ගන්න හරි විනාඩි ඉස්සයි අපිට ෆ්‍රීපය ගන්නඩ අනේ මේ හරි මම ඇක්ටික දම්මන උඹල ඔක්කොම දුන්නන දැක්ට යාවට මං ජොයින් වෙනවා වගේ හරි ප්ලේ නවද ඔහු විනාඩියක් තියා හරි හරි ඕකේ ඕකේ ඒ මාත් චූ කරලෙන්න හොමිට මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මෙන්න මේ කෝඩ් එක ගහලා ජොයින් වෙන්න ඕනේ ඕකේ ප්ලේ නව දෙන්නද ඕකේ මේ ජොයින් වෙන්න ඕනේ තාම කවුරු කොම ජොයින්න්නේ කොම ජොයින්න්නේ මම මේ සර්ව ෆයින්ඩද අන්න රිසර්ව් ෆයින්ඩගේ ජොයින් එකට කියලා අර මන් දාල් දෙන කෝඩ් එක ඒ කෝඩ් එක ගන්න ඕනේ පෝටෙක් යන්න පුලන්ද පුතේ තවමිට මම දාල්දී කොපි කල ගාගන්න තියෙන්නේ කොයිද බන් දාලන ජෙනරල් එකේ තියෙන චැට් එකේ තියෙන මේ ගන්න කොහොමද මේ WSD fire mouse
ඒ දෙන්නද පේනවා මේක ඕනේ මේ ජොයින් සර්වර් දෙන්න ඕනේ. ජොයින් සර්වර් එකට ගිහිල්ලා ඒකේ ජොයින් කියලා තියෙනවා. ජොයින් එකේ මේ අපි එතන මම දාලා දෙන කෝඩ් එක. ඒ කෝඩ් මේ රූම් ID එක ගහන්න. එතකොට මේකට ජොයින් කියන එක මේ ඒ වුණානේ බං ඔස්කා 2 කියන්නේ කවුද? හරි මාතාව ඒ වටනෝනේ බං උඩයි ඔස්කා 2 කියන්නේ කවුද? මේ තව දෙන්නෙක් ජොයින් වුණා. මේ ගේම් එකේ සවුන්ඩ්ස් මියුට් කරපන් හරි දෙකම මේකේ join වෙන්නේ කොහොමද? දෙකම රෙකෝඩ් වෙනවා අවුල අඩෝ ඔව් මේක මේ ගේම් එක ඇතුළට වටනෝනේ බං කොහොමද මේක නයින්නේ ඒකේ නැද්ද escape එක ගන්නද? නෑ අඩෝ කෝ අපි අතේ මේ හවිද මහත්තයා ගේම් එක ඕපන් කරපු ගමන් බලලා ජොයින් සර්වර් කියලා එකක් තියෙනවනේ හරිද ඉන්වයිට් එකක් තියෙනවා එතන ජොයින් සර්වර් එක ගාව නැත්නම් මේ පාටි කියලා එකක් තියෙනවා බං ඉන්වයිට් එකක් තියෙනවා අඩෝ හරි මේ පොඩක් ඉන්න ඉෂාර කොහෙද ඉන්නේ ඉෂාර ඕ කිය ඔයා ගේම් එකේ ඉන්නේ ඔයා වීඩියෝ කෝල් ඒක නෑ මේ එන්න මාත් එන්න බැලුවේ එන්න බැරි බා කවුද ජොයින් ඇක්ටිවිටි ජොයින් සර්වර් යන්න හරිද ඒ කවුද මැරුනේ? මම ජොයින් සර්වර් එකට ගිහිල්ලා එතන අර ෆයින්ඩ් සර්වර් හරි ජොයින් සර්වර් එකට හරි ගිහිල්ලා එතන ජොයින් කියලා සර්වර් තියෙනවා ෆයින්ඩර් අන්න ඔව් සර්වර් ෆයින්ඩ් එකට ගිහිල්ලා එතන ජොයින් කියලා එකක් තියෙනවා හරිද හරි ආ තියෙනවා ඒකට උදීප මහත්තයා ජෙනරල් එකේ කෝඩ් එකක් දාලා තිනවා F අකුරින් පටන් ගන්න එක. ඒක කොපි පේස්ට් කරා. ඔන්න ඔය දාන්න බැලුවා WhatsApp එකේ කොහොමද ඒක තමයි මට ඒ කෝඩ් එක ගන්න බෑ ආව මෙන්න මම ටිකක් හරි තියෙනවා ඒ නේ ඉෂාර මහත්තයා දාපන් මේ නෝවේ එකට. හරි දැම්ම ආයම Let's game begin bros. ඕ බේට මේ දන්නේ නැති නිසා නෙමෙයි යන්නේ මේක හරි දන්නේ තමයි යන්නේ නැත්තම් අනවද බං. දන්න දේ නෑ. හරි මරාගෙන මැරෙන්න තියෙන්නේ තව විනාඩි 14යි තියෙන්නේ මැච් එක. ඔව් මම අර ගේම් එක උනා. ඉතින් හන්දිට වරේ අඩ විදියන් රොට්ටු නේ. අඩෝ නෑ නෑ පන්නි පිට නෙවෙයි කො මහරගම හන්දිය. හරගම මේ හන්දියට වනේ හවිදු මහත්තයා මම හිතන් දන්නේ නැහැ හන්දිය. අර පීපෑ ගෙවුවා නම් මේක හොඳයි නේ ඕබම් කවුද වගේ එකෙක් මැරුවා බම්මා. කො මහරගම හන්දියට වනේ මහරගම හන්දියට වනේ සෙට් එකම වරේ. හරගම හන්දි. හැබැයි මේ කවුරුවත් මරන්න බෑ ඉස්සලා මේ මුට කියලා දීලා. මරන්න එපා දකින්නම මරන්න එපා. විදියන්න එපා. මරන්න එපා. මරන්න එපා. ඔන්න කිව්වා. මේ මෙතනට වර මේ මහරගම හන්දි. මේ උඹලගේ නම් කියපන්. මේක තමයි මරන්න. කවුද ඉස්සලාම මේ නම් කියව උඹේ නම පෙන්නනවා යූ කියලා පෙන්නනවා පැත්තේ. වම් දකුණු පැත්තේ උඩ. අප්තිය 51 මම අර මේ මගේ නම් මොකද්ද බලන්න මම අර උඩට පයින්න තැන ඉන්නේ. හොඳ Discord. උඹ ඩිස්කෝඩ් බා ඩිස්කෝඩ් KXN. ඔය අනිත් එක ඩිස්කෝඩ් ගොන් කියලා ඉන්නේ කවුද? ඒක මන් දන්නේ නැහැ බා අර මේ හැට් එකක් දාගෙන ඉන්නේ කවුද? මැෂින් ගන්න එක ඉස්සරහින් ඉන්නේ කවුද? මම හරි හරි. මම උඩ පනින්න ඉස්සරහින් මම. හරි ඉස්සරහ. ඔව් අපේ හවිදු මහත්තයා කො. හරි හරි මේ හැට් එකක් දාගෙන ඉන්නේ ඉතින්. හවිදු මහත්තයා. දැන් මේ හවිදු. උඹලා කොහෙද හවිදු පන්නේ? මහත්තයා. ආ මහරගම ඒ දිවියෝද? මේ ඌ කෝස් ඔව් මෙතන ඉන්න හවිදු මහත්තයා. අන්න හරි අන්න ආ මේක හරි සරලයි. මහරගම හන්දි. යෝද යෝද මේ කෝඩ් එකක් දාමු අඩෝ විදියන් රොට්ටු නෑ. ගන්න එපා. අත් ඉතින් ඉපා හරි. දැන් හරි හඳේ දැක්කනේ හරි හන්දි දැක්කා. හරි හන්දියට වරෙන් හවිදු මහත්තයා කොහේ ගියත් හන්දියට වරෙන් One, two, three.
මේක හරියන්නේ නැහැ යකෝ. සපනවා යකෝ. අන්න නම් එපා පිටිපස්සෙන් ඇවිල්ලා. අඩු යාට උඩින් සික්නවා අඩු ඉක්මට ගාපන් තා විනාඩි 11 කවුමන්ට් කරනවා කවුමන්ට් කරනවා අයියෝ අයියෝ අර උඩින් නැග්ග ඔව් ඉඩ බලය මටම තිබ්බයි ආවෝ සක්කිල්ල දෙන්නම් මට අවුදු වෙඩි එන්නම් මැරුණා. අඩු කෝදේ ඔගේ පුලිනේ එකෙන් කෙනා පීෂත් තියාගෙන බලාගෙන ඉන්නේ කුකුල්ලු පින්නවනේ අඩු මු බලා පීෂත් තියාගෙනවා මම ලස්සන ඩිස්නයිපර් තියාගෙන හිටියේ පරය පරින්දෝ මාර කමන්දියට මන් දැක්ක ඉෂාරය මන් දැක්ක උදුවනෝ අර උදුවනෝ අඩෝ වැදුනානේ ඉෂාරය තියා හවියා ඉෂාරයට තියවා අර දෙන්න වැරලා මේක දෙන්න මලාව අඩු ඒ අඩෝ අයිම මං හවිදුවටක පස්සෙන්ද කිය අටු ඩබල් කිල්ලියකු ඉෂාරයට දිස අඩ හමිතු මේ ආතල්න්නේ ප්‍රීපෑකට වැඩි අත අපි ඉමෝට් ඒ මේක ඉමෝට් තියෙනවද බං අම්මට එන්න පුරා බං එන්නන්න පිලාස් ඔව් ඉමෝට් තියෙනවා හැබැයි ඉතින් උඹ ඉමෝට් දාද්දි අනිත් එකයි ඔබි උඩින් ගියේ ඒ මම තර්ඩ් ප්ලේස් බං අයියෝ කවුද ෆස්ට් ඒ වැඩිවදිනවා ආන්න වරුගේ පිහිටක් දෙවුණා උඩ පරින්ට බයක මේ උදින් මහත උට පැන උට බියෙන් අයින්න බැවට පැත්නවා මෙයාර කුකුලක පංගේකර සලි හම්බෙන උඩ පැන පංගුඩ පැන වද කවුද බංගන පුච්චන්නේ ඕ ඉන්දර එකක් තියෙන කාට අඩු ගින්දර ගන්න සුපිරනේ වචනා කරන මුගල්ල පුච්චනවා කොයි කුකුලාට වැඩි තිබුණා කවුද මම සෝරි දෙන්නම ගියා මාත් ගියා හරි ඉෂාර උඩින් යන්න ඔබ කොහෙද යකෝ බේරුනේ
කවුරු හරි මට පිටපස්සේ නුග ගැහුවා. කෝ වරෙන් කවුර උඩන කර ඉන්නවා දෙන්න අඩෝ බලාගෙන වරු. මේ මොකෙක් හරි එකෙක් කන ගාව ස්නයිපර් ගහනවා. මේ අරු අම්බෝ වදිනව. කවුද වන්නේ? ඔම්බෝ කෝද RNG එකගේ RNG එක තොරි මොකක්ද ඊට කිය අඩෝ මේ මොකක්දේ ගන්න එක RPG ගන්න RPG ඩෑම්. අඩු අඩු RPG එකනේ. RPG ගන්න. එපා පනින්න. පනින්න බා. අයියෝ පූස ලැප් එක උඩට පනින්න යනවා. කො සිට්. කෙලෙසුවා. මට හිතන මේ ඉශාරය තමයි ෆස් ප්ලේස් ඉන්න ඕනේ ඔව් අර පිහිය එක්ක මාරන් යාළුවනේ පර අම්මට පිටපස්සෙන් තිබ්බගෙන දෙන්නම කරේවා. අඩු අපි දෙන්න ඉවරයි ඉතින් ලස්සන වීඩියෝයක් හදලා දෙනවා. කවුරු කපතෝ උන දෙන්නට ඕබන් හන්දිය මොකෙක් කරන්නේ කවුද? අඩු කවුරු හරි එකේ shift එක මේ ඔබනවා හයියෙන් දුවන්න කියලාද කොහෙද? මම දුවන්න බෑ කියන්නේ. අරු වැඩි අඩු තව විනාඩි 4යි බං ඩෑම් ඩෑම්. උඹලා කිල් කීයද? ඒ කවුද මගේ උඩින් ගියේ? මම බා උඩ යනවා තිබ්බේ උඩ අඩු පී අරන් එනවා බං ඉවත්සින් උඩ තිබ්බා අඩු ප්ලේස් බං අයියෝ අර මම බෝන් වෙච්ච තැනම තව එකෙක් බෝන් වුනහම මලවදියක් බා. ඒ උඹ උඩ ගාඩ් එක උතර ගවන්ත. ගේ කාඩ් එක මට කලින් ඉවරනවා. ආවා මෙතන පස්සෙන් ඉන්නේ කවුද? අම්බෝ අඩු ඉස්ලික් ඉඳලා වගේ දැක්කේ කවුද? ආවා පස්සෙන් ඉන්නේ. ඒ අරු මේ දුරීනා පියෙන් මේ කැපෙනවනේ බං කොහොමද බං එහෙම වෙන්නේ අඩු ගන්න බා මේ හවිතුවා පියෝස අයියෝ බං අර ඊළඟ වයිසේ තීන නතෝ ගහම්බ. කොහොමද? අඩු මේ මන් දැක්ක ඉෂා වෙන්නේ ඉෂාරේ පිටිපස්සින් පටිපල ගා ඔයි ඔත්තු දෙන්නවා. අඩු අවල් කිල්. කවුරුද උඹ මැරුවා නේද? කවුද උඹ මැරුවා? ඒ අරු ඔපනෝ ඔබම් පරේ.
පීහ ගන්න බෑ ඊළඟ මැච් එකේ. ඔපි ගන්න. ඕකේ පී ඩ්‍රොප් ආ ඒ කවුද පොගාර හෙල්මට් එක විසිකුනේ ඊ මන් ඊ කවුද කාගේද නිල් පාට හෙල්මට් එකක් තියෙන්නේ කාගේද? මගේවා නඩ මං අරුගේ පස්සේ දුවගෙන ආවා කවුද අඩු අපි දෙන්නම මැදිවෙනවා කවුරු උදීප උඹේ පස්සෙන් විචාරය අඩු කවුද වගේ පී හොඳට උඹට දෙන්න ආමතන මාපියෙන් අඩු වැරද ඌ උඹ ඉෂාරයට වැදුන මන් දැක්කා. ඩබල් කිල්. මට කිසි සතුටක් නෑ මචං ඉෂාරයට වදින සතුට. අනම පී ට්‍රිපල් කිලොත් ගන්නවා ඔව් පොඩි වීඩියෝ තුනේ. ඒ දව කවුරුහරිගේ පීයෙන් කපනවා බා මොකද කියන්නේ පී විතරයි අඩු මු තිබ්බනවා පවිෂය ඒ ෂාරනේ ෂාර අඩෝ මන් තර්ඩ් ප්ලේස් බං අයියෝ කවුද සෙකන්ඩ්? බොල්ලුවට කරන්නවා දෙන්නගේ වලිය වෙතර වෙන්න සෙකන්ඩ් කවුද බං? මම්මම්බ ෆස්ට් කවුද ඉෂාරය? ඒ කොහොමද බෑ උඩ දම අර ටයිම් එක පල්ල ඊ බයි දෙනවනේ ආවා වික්ටරි අම්මට මම යනවා මොකද කියන්නේ පී ඔන්ලි ඇතිනේ නෝ එකක් තව එකක් ගන්න. මොකක් හරි ඩවුන්ලෝඩ් වෙනවා බා අම්මට වෙන මැප් එක එහෙමද? වරෙන් boy. මේ උඹලා ඉන්නේ අලු පාට වගේ මැප් එකකද ඔව් ඔව් ටිකට් දෙක කරේ ඒ නාඩිය ෆෝන් ගියා. යකෝ එයා අපි දෙන්න මයි භවිෂය එකට ඉන්නේ යන්න අරුන් දෙන්න එකට උట్లా අයිද ඔව් ඒක කොළපාට උඩ ඉන්නේ නෑ කො රතු පාට උඩ ඉන්නේ මන් දාගෙන අම්මෝ අඩු කොළපාට අනික මං කොල්ලනේ එන්න මේ යන්නේ මේකේ හා පොයින්ට් එකක් තියෙනවද මට එකෙක් වෙඩි තිබ්බ මං උඩට බෙන්න ඕ කවුදයකෝ ගැප්පි උඹ විතරක් නෙමෙයි මාත් කපනේ උන් දෙන්නේ මට දෙන්නේ අර කපන කෑලිගේ හරි මං උඩින් ඉඳන් බලා ගන්න උදීප මත්තයා උඹ බලහන් පල්ල මොක කොතනද උඩ තියෙන්නේ කියලා අයියෝ ඔකුදී ඔය හෙල්මට් එක උඩින් ගියා. අඩු ඕ ෂොට් ගන්න එක කවුද ස්පෝන් වෙලා එක තැන හිටියේ අම්බා. මේ පොයින්ට් නෑ නෑ උඹ නෙමෙයි අර හවිද්වාරී ඉෂාරය හරි අම්මා මම මේ කෝඩ් එකක් දාන්න බලනවා. මේක පිස්සු කියනවා. ඒ කවුද බං මගේ පස්සෙන් ආපු එක ඉෂාරය මාත් එක්ක වෙනව යකෝ අඩු මුන්නේ ආවා වගේ
අයියා මම මචං උඩට පැන ගන්න හදන්නේ උඩට යන්න බෑනේ මට අයියෝ. කවුසුන්ද ශිප් එක බාගෙන යනවා පාත් වෙලා යනවා මේ කවුද මේ උදීප ඉෂාරය ඉන්නේ අර මේ පෙට්ටිය ඇස්සේ. ඈ ඕ මේ අර පෙට්ටිය ඇස්සේ ඉන්නේ අරු. you got damage අඩෝ පෙට්ටිය ඇස්සට බලන්න පෙට්ටිය ඇස්සට බලන්න පෙට්ටිය ඇස්සට බලන්න ඉෂා මේ නියමයි දෙන්නම ගියා. දුවත් ගියාම කාගෙද? ඔව් මේ උදේ මහත්තයා මුන් අර පෙට්ටිය ඇස්සේ ඉන්නේ. ah මොකද මම ඉන්නේ ඕ දෙක හැංගිලා උඹට එතකොට half point එක ගන්න කරන්න ඕනේ. වයින් ෂොට් දෙකයි ඩබල් කිල් කනවා ෂොට් එකක් නේ. නෑ නෑකෝ ෂොට් එක දුරවදින් නෑ නේ. ඉන්නවා. ඒ අරු ලීඩ් අඩොඩු මුන් අපේ ගන්න දෙනවා වැඩි මැරෙන්න පායක මම මරු නෑකෝ. ගියා වයි. දෙන්නම මලා. අඩො 245 245 ඌච්චිය වාග්යෝ. ඒක නම් කනවා ෂොට් එක. ඕ ඒ සේනා නම් ඇවිල්ලා ඉස්සරහින් තියාම් බම් පිටුපස්සෙන් තියන්න නතු. නෑ තෝ පීයෙන් කැපේ මේ මූණට ඕ එනවා ජරා ගන්න අඩොඩු දෙපැත්තෙන් තිබ්බා ඒක ඔට්ටු නෑ අනේ තමයි දෙවතින් තමයි තියන්නේ මේ කාලා ගන්න. හැංගිලා half point එක ගන්න කරනවා. ඔරේ මම යකෝ බලන්න. මේ හෙඩ් පොයින්ට් එක ආරක්ෂා කරපයකෝ තොපිලා මේ බීඩි ගහන්න මොකටද ah shit. ඒ ඔන්න හෙඩ් පොයින්ට් එකේ ඉඳන් හිටගෙන ඉඳන් හાર્ඩ් පොයින්ට් සෝරි මුඩ half point එකට යන්න දෙන්න එපා. ඒ උදීප මම මරුණා හරි අඩු මේ අඩු මේ හાર્ඩ් පොයින්ට් එකේ ඉන්න දෙන්න එපා මේ මුට මේ මම මේ ගන්න එක බරයි බං ගන්න එක මුස්සම් මුස්සන්නේ බං. කොටින් තමයි වෙන්නේ. අපි මෙතන අඩු මේ දෙපැත්තෙන් තිබ්බ පාරේ නේද? ඔම්මල ඉතින් දැන් මට මොකක්ද උනේ? යකෝ මේ 376ක් ගා ආ ඕ තෝ මට ගන්න එක මාරු කරනවා නේ බං. nice half point එකේ මිදා මම එන්න. අඩෝ හාපොයින්ට් එකේ මූ ගලවපන් ඈ ගේම් තියෙන්නේ ඕ මම
එතන්ට එන්නේ හරි මේ හාප මැරුණාද? මම මැරුවා. හිටගෙන ඉඳන් මුත්තර මාත්‍යරේ මාත් ඉවරයි. හාපොයින්ට් හිටගෙන ඉඳන් එතර කියන්නේ වෙන මොකුත් කියන්නේ නැද්ද? අඩෝ මම බැලුවා මම මේ අමාරුවෙන් ගහන්නේ ඇයි කියලා. අඩෝ හාපොයින්ට් ඉඳන් ඒ හාපොයින්ට් ඉඳපන් හරි හරි බල්ල එක මාරු වුණා මිට අර කාලගන්න අයියෝ මට ස්නයිප් එකක් හම්බුනේ බං ඌ එම් කරනවා ඒක. ඔවුසේ දුබේටි අඩෝ කාලගන්න බං මොය උන්න පස්ති ගාන දැන් නම් මං හරි හරි ඕකේ. ඌව වරෙන් ආපොයින්ට් එකට මං ඉන්නවා විතර. නන්දි නන්දි බෑ බං අම්මා පිටපස්සෙන් ආව කියන්කෝ. මේක දිහන්න නෑවමුන් මේක දැන් නම් අපි පාඩේ බලන් හිටියත් බල අඩුවේ. අඩෝ යෝ යෝ අඩෝ බඩු වැඩි ඇති අදට ඇති අඩෝ එක නෑ ඔයිට මේ තව මිෂන් එකක්. ඒ මට සිලෙක්ට් කරගන්න දෙයක් ආවද? මොකද? සිලෙක්ට් කරා මොකක්ද බැරි වුණා. අම්මා සිල්මකට මම කියන්නේ දැන් මොකද වෙන්නේ? ඒ කොළපාට බම්මා කොළපාටනේ ඒ මම යකෝ දියන්නේ. කොළ පාට කියන උඹලා ටීම්මේට් කවුද කොළපාට ආ කවුද කූරියෝ ෂිෆ්ට් කියන්නේ මේ මාය හවිදු එකට උඹයි ඉස්සර එකට කොහොමද හා පොයින්ට් එක? යාපොයින් තන්නේ බා kills most kills. ඒක හාපොයින් තන්නේ බා යන්නේ හා පොයින්ට් නෑ no half points nice nice. කවුද හිතුවගෙන ආවේ මේ පැන්න ඉස්සරහට? no mamba අඩෝ දෙන්නම ගියා බං. දෙන්නම ගියා මම කවුරු හරි මේ පැන්න ඉස්සරහට දුවගෙන ආවා. ඒ අයියෝ මෙයාර කවුරු හරි කොනක ඉඳන් අර මේ පිළිමයක් වගේ ඉඳන් දෙනවා ෂොට් එක. නියමයි. RPG පාරක් එනවා කොහෙන් හරි. බලවා මොක කොහේ හරි මේ උඩ ගැත්තේ. යකෝ RPG කලගාව ගන්න. ඉතුරුනා. කොහොමද RPG පාර අඩෝ RPG පාර විනාංගෝ RPG එක උඹ එම් කරද්දිම ළඟට ඇවිල්ලා කපලා යන්නේ. මට දැන් අර ෆයර් එක්ස්ටින්ගිෂර්ස් පේන්නේ තුඹලා වගේ මම ඒකටත් වෙඩි තියෙන. සතු පාටට. ඌ මැරුණා කියන්නේ. RPG තියනවා යකෝ ඒකද අර කලගාව ගන්න. ඔය පිටියට පොඩ තියලා මේ කූරියා අයින් වෙලා ඉතින් කූරියෝ සිප් මම තමයි වගේ
මට යකෝ කවිෂ මේ ඔබිට කවිෂ උඹ වරෙන් ගොමි මේ අපි කිල් කරන්න දෙන්න බා උන් හැංගිලා ඉඳලා ගහන්නේ අපි යනකම් ඉඳලා යන්න එපා දැන් කොහොමද ටයිම් එක ඉවරුනොත් අපි වින් අපි නාතුනේ උඹ වරෙන් පිටිවදිනවා කොහෙන් හරි මචං උඹ මෙන්න මේ හැරියට වෙලා ඉන්න උඹ ඔය පැත්ත බලන්න මම මේ පැත්ත බලන්න ඊ යාචි මට RPG එක දීපු ඒ උන් දෙන්න උඩින් වංගී කොහොමද අඩ මායාවද අර උන් දෙන්න කාමරයක් අස්සට වෙලා මේ බලාගෙන ඉඳලා ගන්නෙම එදා මාත් පයින්න උඩකට මචං වා RGB එක මොකෝ වෙන්න ගත්ත හරි මම උඩක ඉන්නේ කියන්න එපා යකෝ පොඩ්ඩක් සද්ද නොකර හිටා මේ කවිෂ මේ වරෙන් පොඩ්ඩක් මෙතෙන් වරෙන් ශනික වරෙන් වරෙන් ශනික වරෙන් මේ කොරට වරෙන් ඔහොම ඩවුන් රයිට බං විනාඩි 4 ඉවර එක උඩ පේන්නේ ඉන්නවා හොයා ගාඩි කපියු යා ආවොත් තියම තැරි ගහින්න තිය හැංගි මුත්තන් ගේමක් කියන්නේ මේ මංගිනතර දැන්න වයිතන ඔබ එල්ලෙන්න එවා අයි ආපි උට දුන්න ෂොට් එක උට දුන්නා දුන්නවා අයිගතන මන්දැක් ඉඳලා පොර ඔතනට උබදනට අරු වෙලාට අර්පිච්ච කරන්න ආවෙන ඇත්තන්ගේම කියල නොය යා කොන ඉන්න පයින් ඌ ගියාද මැරුණාද කවිෂ නෑනෑ මං ඉන්නවා උඹ පණ්ඩිතයාව හේට දුවන මේට දුවන බයික තැනකින් නෑනතෝ මගේ පල්ලයින්න ඕ හරි ඔබ මැරෙන් නැති විඩාක මංකවර හැගිලයින් උඹ මැරෙන් එපා ඊ අරු දුන්නයකෝ RPG masters මේ කිව්දෙක් අවුදෝ මැරෙන්න වදිනවා. ඇංගිලා ඉඳා නෑ මංහිතන අපි තමයි කිල් වැඩිදේ අපි වැඩි මේ බිත්‍යයනන්න බිත්‍යයනන්න ගව ඔහිනා අර අරු RPG කනුව කාලගන්නය ගොඩු වෙලා යන්න කොද තින්නේ කොල්පාට හරි කවිෂ ඔය පැත්ත බලපන් ඔය පැත්ත බලපන් ඌ කියන්නේ නැහැ RPG එක කොහෙන්ද ගත්තේ කියලා දෙකෝ කී ගහ යාවද ඊ අම්බෝ හරි හරි ඔක බලන්න මම දැක්ක උඹට වදිනවා අනේ වෙද්දි RPG විසිට කරපම් බං කවිෂ අතන හිටවා on position අපෝ අපෝ මට පීයා නෑ
කවිෂ උතර වෙලා අපිට වදින්න පොට්ට ඇති ඒ සමානුනා කියම්කෝ යකෝ ඒ ඕයි සුරීම දෙකක් දාපන් දෙකක් අල්ලන්න මේ දූප ඉන්න එපා දූප එකකින් බේරුනේ හරි ඕකේ ඇති මයන ඕකේ now thank you guys match බලුවනම් බලුව thank you